ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ හිටියා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ දානෙදි අපේ මරණෙදි අපේ ළඟ සසුන්ගත කරවා නිවන් පුර වැද නිවිසනහෙ මාවතේ යව්වා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ බව කිව්වා අපේ දෙස බස අපේ පන්සල නිසාවෙන් රැකුණා ගමේ පන්සල අපේ පන්සල අපේ කමරක්කා අපේ මරණෙදි අපේ ළඟ හිටියා අපේ කමරක්කා අපේ ළඟ හිටියා අපේ කමරක්කා අපේ ළඟ පිවිසුතුලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරන් නිර්වාණ ස්වර්ණ ద్వාරේ පිවිසුතුලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරන් तापये आनंद वेदना जले क्लेश तापये आनंद वेदना जले नौकावदम अमावदिम नमानल तले निर्वाण स्वरूप
පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරමි. සෞරහත් බුදුන් මා සිතින් පුදා දේග සෞරහත් බුදුන් මා සිතින් පුදා වන්දාමි සඟරුවන් ගඳින් මලින් බැතින් සදා නිර්වාණ ස්වර්ණ ద్వාරයෙන් පිවිසුතිලෝ සතුන් සම්බෝධි රාජ පාද පද්ම වන්දනා කරමි. භගවතු අරහතු සම්මා භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්දස්ස. පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකරයා පිහිනමු බුදු ගුණමුදේ පාරමිතා බල පුරිත පූජිත බුද්ධ දිවාකරයානෝ වෙසක් පොහෝ දින දිනුසේ කළොව බුද්ධ දිවාකරයානෝ සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සංසා මුළු ලොව නිවන් ලබාදී පුණ්‍ය මහෝදති ශාන්ත සමාධි සංරාමර ගුරු ලෝක සිවංකර බුද්ධ දිවාකර යානෝ සනරාමර ගුරු ලෝක ශිවංකර බුද්ධ දිවාකරයානෝ මාර පරාජය කලමුනිදුන්ගේ මාර පරාජය කලමුනිදුන්ගේ කරුණාසීතල මෙත්ධාරා ගලා බසී තුන්නෝ තලයේ දුක්ඛිමන් නිවා අමසෙත සාදා බුදුරැස් කැටිවි නැගියා ලෝකේ තිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ බුදුරැස් කැටිවි නැගියා ලෝකේ තිසයයි දුකඳුරු මුළු තුන් ලෝකේ පාරමිතා බල
දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා තෙමා තෙමා අද ගලා ගලා යන ලෝතුරු ගුණ මහිමේ තෙමා තෙමා අද ගලා ගලා යන ලෝතුරු ගුණ මහිමේ මහමෙවුනා සමාධි බුදු පිළිවේ අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා කරුණාධාරා යන මහවතුරක් සේ ගලා හැලෙන සිහිලල් ගඟුලක් සේ ගිමන් නිවා ලන මේ භව කතරේ නිවන් සදාලන බුදු ගුණ මහිමේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ මහමෙවුනා උයනේ සමාධි බුදු පිළිවේ අඩවන් වූ දෙනතින් ගලනා මෙත් මුදිතා අඩවන් වූ දෙනතින් ගලනා ගෞරවනීය මහා සංඝරත්නයේ නමස්කාරයි මේ වටිනා පුදේ දවසේ ඉතාම සම්භාවනීය වැඩගත් පුණ්‍ය කර්මයක් සිදු කරගත්තේ මෙම රාජභූමික විහාරස්ථානයේ දායකයන් මේ පුණ්‍ය දවසේ මේ ප්‍රදේශයේ මුතුන් වහන්සේලා වැඩමවාගෙන උන්වහන්සේලා සඳහා පින්දපාත දානමය පුණ්‍ය කර්මයන් සිදු කරගන්නවා. මේ විහාරස්ථානයේ වැඩ වාසය කරන ගෞරවනීය අපේ ආමුදුන් වහන්සේ බොහෝම මහන්සි වුණා පින්කම සාර්ථක කරගන්න. බොහෝම මහන්සි. කීප අවස්ථාවක් දුරකථනයේ කතා කරලා ගිහිල්ලා ආරාධනා කරලා මේ පින්කම නැවතත් සීගත වීම කරලා මේ පින්කමට අවශ්‍ය කරන මූලික පසුබිම හදලා අපේ ආමන්ත්‍රණ වහන්සේලා මේ පින්කම සදා බොහොම සතුටින් සම්බන්ධ වෙනවා. අවංකව සතුටින් සම්බන්ධ වෙනවා. වහන්සේලා බොහොම සතුටින් සම්බන්ධ වෙනවා. මේ පිටපාද පිටවල කලාතුරකින් දකින්න ලැබුණු ඉතාමත් දුර්ලභ දර්ශනයක් ගෞරවනීය මහා සංඝරත්නය පිටපාද වඩින දර්ශනය මේ ලොකුලා කාටත් දැකලා ඉන්න පුළුවන් කාලවල පුංචි අයට මේ ලොකු ආදර්ශයක් පුංචි ළමයින්ට අපේ
හාමුදුරන් වහන්සේලා පිටිපස්ස වඩිනවා අඩුව ගමනේ ගමදරාවල. පොඩි අය දැකලා නැහැ පිටිපස්ස චාරිකාව. පාසල් වල පුදා දරුවා. මේක ආදර්ශමත් පින්කමක් කියලා කිව්වේ ඒකයි මම. ආදර්ශ සම්පන්න පින්කමක්. දැන් වල රැඳී සිටි දායක දායිකාවන් පාත්‍රයට ආහාර පිරිනමන්නේ පිළිගන්වන්නේ පුරා දරුවා